වලස් අම්මාගෙන් තෑග්ගක්. ඔන්න එක ලස්සන ගම්මානයක් තිබුණ දුවේ පුතේ. මේ ගම්මානයට එහායින් ලස්සන ඒ වගේම ලොක්කු කැලෑවකුත් තිබුණා. ගමේ මිනිස්සු ගමන් බිමන් ගියේ මේ කැලෑව මැදින් වැටුණු පාරෙන්. ඒ අනේන ගමන්වලදී වනාලි, කොටි, වලස්සු මේ වගේ භයානක සත්තුත් එයාලට මුණ ගැහුණා. හැබැයි කොහොම හරි සත්තුන්ගෙන් බේරිලා සත්තුන්ට හිරිහැරයක් නොකර මිනිස්සු Tamanගේ පාඩුවේ ඒ ගමන් බිමන් ගියා. ඔය කැලේ මැද්දෙන් තිබුණු පාරෙන් තමයි රන්කිරා පුතා ඉස්කෝලෙට ගියේ. එයා ගියේ ගමේ ඉස්කෝලෙට. එක දවසක් පොත් ටිකත් අරගෙන රන්කිරා පුතා මේ කැලේ මැද්දෙන් ඉස්කෝලෙට යන්න පිටත් වුණා. ඒ යනකොට එයාට කැලේ ඇතුලෙන් කෙන්දිරිලි සද්දයක් ඇහුණා. රම්පුතා හොඳට කන් දීගෙන හිටියා. ඒත් එකපාරටම ඒ කෙන්දිරිලි සද්දේ කාගේද කියලා එයාට අඳුනගන්න බැරි වුණා. ඊට පස්සේ රන්කිරා පුතා මොකද දන්නවද කළේ? එයා හිමින් ඒ සද්දය ඇහෙන පැත්තට ගියා. ඒ කියන්නේ කැලෑව ඇතුළට ගියා. කැලෑව ඇතුළට යනකොට ළඟම ඒ කෙන්දිරිලි සද්දේ රන්කිරා පුතාට ඇහෙන්න පටන් ගත්තා. මට පේන්නේ කවුරු හරි සතෙක්ට කරදරයක් වෙලා වගේ. කොහින්ද සද්දේ ඉන්නේ? අර ගල් ගුහාව පැත්තෙන් වගේ තමයි මට නම් හිතෙන්නේ. ඔහුම හිතපු රන්කිරා පුතා ටික ගල් ගුහාව පැත්තට කිට්ටු වුණා. රන්කිරා පුතා හිතුවා හරි. ගල් ගුහාව ඇතුලේ හිටියේ තුවාල වුණු පුංචි වලස් පැටියෙක්. හානේ වලස් පැටියෙක් හොඳටම තුවාල වෙලා අතකුත් කැඩිලාද කොහෙද? දැන් මොකද කරන්නේ? එහෙම හිතලා රන්කිරා පුතා වලස් පැටිය ළඟට කිට්ටු වුණා. හැබැයි වලස් පැටිය හිටියේ හොඳටම වේදනාවෙන් වගේම හොඳටම බය වෙලා. ඒ හින්දා එකපාරටම කුරවලා රන්කිරා පුතාව බය කළා. හරි මං මේ ආවේ කරදරයක් කරන්න නෙවෙයි. මේ වලස් පැටියව කරදරෙන් බේරගන්න. මොකද වුනේ? වලස් පැටිය කෙන්දිරි ගෑව විතරයි. ඇස්වලත් කඳුළු පිරීලා. ඉන්නකෝ මං ඉක්මනට බෙහෙත් කොළ ටිකක් අරගෙන ඇවිල්ලා ඔය තුවාලෙට බේත් ටිකක් දාන්න. ඊට පස්සේ රන්කිරා පුතා කැලේ ඇතුළට තව චුට්ටක් ඇවිදගෙන ගිහිල්ලා මේ තුවාලෙට ඕනි කරන බෙහෙත් කොළ ටිකක් අරගෙන ඇවිල්ලා ඒක හොඳට කොටලා වලස් පැටියගේ තුවාලේ තියෙන තැන්වල ගෑවා. දැන් දූල පුතාලා කල්පනා කරනවා ඇති රන්කිරා පුතා කොහොමද කැලේ තියෙන බෙහෙත් ಜಾති අඳුරන්නේ කියලා. රන්කිරා පුතාගේ සීයා ගමේ ප්‍රසිද්ධ වෙද මහත්තයෙක්. ඉතින් සීයත් එක්ක නිතරම කැලේට යන හින්දා රන්කිරා පුතත් පුංචි වුණාට ගස් කොළන් ඖෂධ පැලෑටි හැම හොඳට අඳුනනවා. කොහොම හරි රන්කිරා පුතාගේ බෙහෙත ගෑවට පස්සේ වලස් පැටියගේ වේදනාව ටික අඩු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ වලස් පැටියට නිින්ද ගියා. දැන් ඉතින් රන්කිරා පුතාට ඉස්කෝලේ යන්නත් හොඳටම පරක්කුයි. ඒ හින්දා ඉස්කෝලේ යන්නේ නැතුව ආපහු ගෙදර ගිහින් අම්මටයි තාත්තටයි සීයටයි මේ ගැන කියන්න පුතා කල්පනා කළා. එහෙම හිතලා ගල් ගුහාවෙන් එළියට එනකොටම වලස් අම්මා මේ වදේකුත් කටේ තියාගෙන ගල් ගුහාව පැත්තට එනවා රන්කිරා පුතා දැක්කා. පුතාට ඇත්තටම බය හිතුණා. තමන්ගේ පැටියට කරදරයක් වෙලා තියෙනවා කියලා දැනගත්තොත් වලස් අම්මට හුඟා කේන්ති යන්න පුළුවන් කියලා රන්කිරා පුතාට හිතුණා. ඊට පස්සේ රන්කිරා පුතා හෙල්ල වෙන්නේවත් නැතුව හරියට හිටි පිළිමයක් වගේ හිටපු තැනම ගල් ගැහුණා. වලස් අම්මා රන්කිරා පුතා දිහා බලලා හොඳට ඉව කරලා ඊට පස්සේ ගල් ගුහාවට ගියා. ගල් ගුහාවට ගියාම තමයි වලස් අම්මා දැක්කේ එයාගේ පුතාට ලොකු තුවාලයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ වලස් අම්මා හිතුවා එයාගේ පැටියට තුවාල කළේ රන්කිරා පුතා තමයි කියලා. වලස් අම්මා වේගෙන් ගල් ගුහාවේ දොර ළඟට එනකොට රන්කිරා පුතා එතන හිටියේ නෑ. එයා දුවලා ගෙදරට ගියා. ඊට පස්සේ වලස් අම්මා ආපහු පැටිය ළඟට ගියා. ඒ වෙලාවේ තමයි වලස් අම්මා හරියටම දැක්කේ වලස් පැටියගේ අතට කවුදෝ බෙහෙත් කරලා තියෙනවා. අන්න ඒ වෙලාවේ නම් වලස් අම්මට හිතුණා බෙහෙත් දාන්න නැත්තේ රන්කිරා පුතාම තමයි කියලා. ඉතින් වලස් අම්මගේ කේන්තිය
ටික ටික අඩු වෙන්න පටන් ගත්තා. පැටියා නිින්දෙන් ඇහැරුණාට පස්සේ අම්මට මෙන්න මෙහෙම කිව්වා. අම්මා ගල් ගුහාවෙන් ගියාට පස්සේ ලොකු කොටියෙක් ආවා. ඒ කොටියා මාව කන්නයි හැදුවේ. ඒත් මං කොහොම හරි එහෙට මෙහෙට දුවලා පැනලා බේරුණා. ඒ වුණාට අම්මේ එකපාරක් කොටියා මාව එයාගේ කට ඇතුළටම දාගන්න හැදුවා. හොඳ වෙලාවට මගේ අත විතරයි කොටියට අහුනේ. මං අත කොටියාගේ කටෙන් ඇදලා ගන්නකොට අත හොඳටම තුවාල වුණා. ඊට පස්සේ මම මේ ගල් ගුහාව ඇතුලේ වේදනාවෙන් කෙදිරි ගගා ඉන්නකොට කවුදෝ ළමෙක් ඇවිත් මට මේ බෙහෙත් ටික ගැට ගැහුවා. ඒකෙන් පස්සේ මට නිින්ද ගියා අම්මේ. අනේ ආයෙනම් මාව දාලා කොහෙවත් යන්න එපා. වලස් පැටියා එහෙම කියනකොට වලස් අම්මා පැටියව ආදරෙන් ලෙව කෑවා. ආයෙ මං කොහෙවත් යන්නේ නෑ පුතේ. මං ගියේ මී පැණි ටිකක් හොයාගෙන ඉන්න. පුතා ආසයිනේ මී පැණි වලට. මම මේ කොටි හපුවට හොඳ පාඩමක් උගන්වන්න. ඒත් ඊට කලින් මගේ පුතාගේ ජීවිතේ බේරගත්ත අර පුංචි දරුවව මට බලන්න ඕනි. අපි ගමට ගියොත් මිනිස්සු අපිට ගහයි අම්මේ. ඒ හින්දා ඒ ළමයා මෙතනින් යන වෙලාවක ඒ ළමයාට කතා කරන්න. පුංචි වලස් පැටියා එහෙම කිව්වහම වලස් අම්මා ඒක හිතට ගත්තා. ඉතින් පහුවෙනිදත් රන් කිරා පුතා ඉස්කෝලේ යන ගමන් වලස් පැටියාගේ සුවදුක් බලන්න කියලා හිතාගෙන ගල් ගුහාව ඇතුළට ආවා. අන්න ඒ වෙලාවේ වලස් අම්මත් පැටියා ළඟට වෙලයි හිටියේ. ඒත් වලස් අම්මා රන් කිරා පුතාට කිසිම කරදරයක් කළේ නෑ. බොහෝම ආදරෙන් පුතා දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ වලස් අම්මා මොකද දන්නවද කළේ? කැලෙන් කඩාගෙන ආපු මේ වදේ මේ පුංචි පුතාට ගෙනල්ලා දුන්නා. රන් කිරා පුතාට හරි පුදුමයි. එයාට තේරුණා වලස් අම්මා එයා කරපු උදව්ව ගැන දැනගෙන තමයි මේ දේ කරන්න කියලා. ඊට පස්සේ රන් කිරා පුතා ආයෙත් පුංචි වලස් පැටියාගේ බෙහෙත් ටික අලුත් කරලා ඉස්කෝලේට යන්න පිටත් වුණා. දැක්ක නේද දුවේ පුතේ? සත්තුන්ට ආදරේ කරුණාව දක්වනකොට එයාලගෙන් අපිට කරදරයක් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් මේ කතාවේ වගේ වලස්සු, කොටි, අලි ඒ වගේ සත්තු ළඟට එකපාරටම කිට්ටු වෙන්න යන්න හොඳ නැහැ. අපි එහෙම සතෙකුට උදව්වක් කරන්න යනකොට දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ අනුදැනුම ඇතුව තමයි මේ දේවල් කරන්න ඕනි. නැත්තම් දරුණු සත්තු අපිව හරියට මඳුනගත්තේ නැති වුණොත් අපේ දූල පුතාලටත් කරදර සිද්ධ වෙන්න පුළුවන්නේ. ඉතින් මේ වගේ තව ලස්සන කතන්දර අහන්න කැමති නම් YouTube channel එක මේ දැන්මම subscribe කරන්න.